සුබ දවසක් කියල පිළිගන්නවා මගේ යාලු හැමෝම ඩීසෙට් YouTube චැනල එකට. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ කොහොමද AI එක භාවිතා කරලා AI image generator, AI video generator ඔක්කොම එකම තැනකින් ගන්න කොහොමද කියලා. ඔයාලා මේ විදිහට Chrome browser එක open කරගෙන මේ විදිහට Google එකට ගිහලා view AI කියලා search කරගන්න. ඊට පස්සේ මේ මම touch කරා වගේ මේ website එක touch කරලා මේ විදිහට අතොලට එන්න. ඔයාලට පේනවා මම දැන් මේ වෙබ්සයිට් එකට ලොගින් වෙලා ඉන්නේ. මම sign out වෙලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මේකට ලොගින් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට පෙන්නනවා Google එක, Facebook එක, Discord එක කියලා. මේකෙදි සමහරකට ඔයාලට Google එකෙන් access එක දෙන්න නැති වෙන්න පුළුවන්. ඒ හින්දා ගොඩක් දුරට Discord හෝ Facebook මගින් log වෙන්න බලන්න. මෙන්න මේ විදිහට මම මගේ Discord account එක පාවිච්චි කරලා මේ විදිහට login වෙනවා. ඔයාලට කාට හරි Discord account එකක් හදාගන්න ප්‍රශ්නයක් තියෙනවා මම ඒකටත් වීඩියෝ එකක් පල්ලෙන් දාලා තියෙනවා. ඔයාලා ඒක බලලා ඔයාලා Discord account එකක් හදාගන්න. මෙන්න මේ විදිහට මේකට log වුණාට පස්සේ ඔයාලට පේන උඩින් මේක credit ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට මෙන්න මේ my coins එකට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඔයාලට log වෙද්දි free coins හම්බෙලා තියෙනවා. Discord join එක 300යි free 200යි. හරි ඔයාලට මම පෙන්නන එකට පස්සේ පෙන්නන්නම් ඔයාලට කොහොමද ඒක ගන්න කියලා. ඉස්සර මම ඔයාලට පෙන්නන මේකේ තියෙන ඔප්ෂන් ටික. ඔයාලට පේනවා මෙතන AI video, AI image, ඒ වගේම AI effects, AI dance video, AI thickness, AI walls මේ වගේ ගොඩක් ඔප්ෂන් මේකේ තියෙනවා. ඒ වගේම video tools, AI dance generator, AI video generator ඉන්න මම ඔයාලට පෙන්නන්නම් දැන් මෙන්න මේ විදිහට ඔයාලගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ වීඩියෝ එකක් ඔයාලටම ජෙනරේට් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට මෙහෙම එකක් උඩ ටච් කරලා මේ මෙතන අප්ලෝඩ් ඉමේජ් කියන තැන ඉමේජ් එක ඩවුන්ලෝඩ් වුණාම අප්ලෝඩ් කරාම ඔයාලට පුළුවන් මේක සුපිරියටම හදාගන්න. හරි මම ඔයාලට ඊළඟට පෙන්නන්නම්. මෙන්න මෙහෙම පල්ලයට ගිහිල්ලා මේ AI motion control කියන එක මේක මේ සයිට් එකේ තියෙන සුපිරිම ටූල් එකක්. ඔයාලට දැන් මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා ටෙම්ප්ලේට් වගේක් තියෙනවා. මේ ටෙම්ප්ලේට් එක ටච් කරනවා. ඔයාලට පේන වීඩියෝ එකක් ප්ලේ වෙනවා. ඒ motion tracking ටෙම්ප්ලේට් එක තමයි ඒ පෙන්නන්නේ. යාලා ගාව අපිට free template දීලා තියෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඒක එතනින් අයින් කරලා අපේ movement තියෙන එකක් අපේ gallery එකේ මේ විදිහට අප්ලෝඩ් කරගන්න. මම මේ විදිහට මම ගාව තියෙන වීඩියෝ එකක් ඩවුන්ලෝඩ් කරගත්තා මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. නැත්නම් අපිට පුළුවන් අපේ motion tracking එක copy වෙන එකක් රෙකෝඩ් කරලා මේකට අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. හරි මම මේ විදිහට එක මේ විදිහට අප්ලෝඩ් වෙනකන් ඉන්නවා. හරි ඒක අප්ලෝඩ් වුණා. ඊට පස්සේ පල්ලෙහා තියෙන අප්ලෝඩ් ඉමේජ් කියලා. ඒකට මම දැන් හදාගන්න යන වීඩියෝ එකේ ඉමේජ් එක අප්ලෝඩ් කරගන්නවා. මේ විදිහට මගේ කැරක්ටර් එක ඉමේජ් එකක් මම මේ විදිහට අප්ලෝඩ් කරගන්නවා. හරි මගේ ඉමේජ් එක දැන් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. ඔයාලා මෙහා පැත්තේ මේ උඩ තියෙන roll shift කියන එකට දාලා මේක ජෙනරේට් දෙන්න. මොකද එහා පැත්තේ තියෙන එකට පොඩ්ඩක් යන coins ප්‍රමාණය වැඩි. roll shift එකට දාපුවාම coins 50ක් වගේ තමයි යන්නේ. ඒකෙන් අපිට ලේසියෙන් අඩු coins ප්‍රමාණයකින් හදා ගන්න පුළුවන්. මේ පල්ලෙහාම ඔය පෙන්නන්නේ මම ඊට කලින් ජෙනරේට් කරපු එක. මේ විදිහට ෆොටෝ එක අප්ලෝඩ් වුණාට පස්සේ ජෙනරේට් කියන එක එවුවට පස්සේ ජෙනරේට් වෙනවා. හරි මම ඔයාලට මෙතන පෙන්නන්නම්. මෙන්න මේ විදිහට මෙයාලගේ buy කරන්න තියෙන plan මේ light package එක. මේක $0.7 තමයි සතියකට වැටෙන්නේ. මේක අවුරුද්දටම ගෙවනවා නම් $39ක් වටනවා. ලංකා මුදලින් බැලුවොත් 12700 ගාණක් විතර වෙනවා. ඔයාලට කැමති නම් මේක buy කරන්න පුළුවන්. එහෙම buy කරන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ. ඔයාලට කැමති නම් buy කරගන්න පුළුවන්. මොකද මේකේ free coin අපිට හැමදාම ගන්න පුළුවන්. මේක daily claim කියලා එකක් තියෙනවා. එකෙන් හැමදාම අපිට coin claim කරගන්න පුළුවන්.
ඒ හින්දා කිසිම ප්‍රශ්න නෑ. වගේම මෙතන පල්ලේ තියෙන රෙපර් ෆ්‍රෙන්ඩ් කියලා එකක් තියෙනවා. ඔයාලගේ යාළුවන්ට මේ ලින්ක් එක යවලා රෙජිස්ටර් වුණාට පස්සේ එතින් අපිට ගන්න පුළුවන්. එක යාළුවෙක් රෙජිස්ටර් වුණාම ඔයාලට කොයින් 1000ක් හම්බ වෙනවා. මෙතන මේ free daily coins කියන එකෙන් ඔයාලට පේන්නේ හැමදාම අපිට ඇවිල්ලා මේකෙන් claim කරගන්න පුළුවන් ඒවා. ඔයාලට පුළුවන් මෙතන link එක copy කරලා ඔයාලගේ යාළුවන්ට මේක යවලා එයාලා මේකට join වුණාම ඔයාලට මේකෙන් coin හම්බ වෙනවා. මේක දැනට තියෙන හැම AI tool එකක්ම එකම තැනකින් ගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එකක් කිව්වොත් හරියටම හරි. ඔයාලා මේක buy කරත් ඔයාලට කිසිම පාඩුවක් නැහැ. ඔයාලට කෙලින්ම මේකෙන් වීඩියෝ හදලා ඔයාලගේ social media වලට අප්ලෝඩ් කරන්න පුළුවන්. මොකද මේක commercial use පාවිච්චි කරන්න පුළුවන් මේක ඒවා. ඒ හින්දා ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඔයාලට මම මේ විදිහට account එක පෙන්නන්නම්. මෙතන තියෙනවා මේ තියෙන්නේ මගේ ලයිබ්‍රරි එක. මේ මම කලින් හදපු වීඩියෝ එකක් ඔයාලට පේනවා. හැබැයි ප්ලේ වෙනවා. ඒ වගේම දැන් හදන එක තාම ජෙනරේට් වෙනවා. හරි මම හෝම් එකට අවිල්ලා ඔයාලට පෙන්නන්නම්. මෙන්න මගේ ලයිබ්‍රරි එකට මම ආවා. මගේ වීඩියෝ එක ජෙනරේට් වෙලා ඉවරයි. මෙන්න ඔයාලට මගේ පිටින් ෆොටෝ එකට motion tracking add වුණා. මම මේ TikTok ලකුණ වැටෙන්නේ මොකද මගේ motion tracking වීඩියෝ එක මම download කරලා ගත්තේ TikTok එකෙන්. මොකද එතකොට ඒ කියන ඒවත් එක්ක වැටෙනවා. ඔයාලා එතනින් අප්ලෝඩ් කරනකොට වීඩියෝ එක crop කරලා අප්ලෝඩ් කරන්න ඕනේ. මොකද අප්ලෝඩ් කරන තරම මේකේ තියෙන crop කරන්න මට crop කරන්න අමතක වුණා. ඔයාලට පේනන්න ඕනේ ඉඳලා. එතනින් crop කරලා අප්ලෝඩ් කරා නම් ඒවා ටික add වෙන්නේ නැහැ ඒකට. හරි. මම ඔයාලට පෙන්නන්නම් දැන් home screen එකට ඇවිල්ලා මෙතන home එකට. ඔයාලට මෙතනින් පේනවා sensitive කියන පැත්තෙන් sensor කියන පැත්තේ තියෙනවා මෙතන වෙන වෙනම ඒවා. මේක හිතා ගන්න බැරි ටෙම්ප්ලේට් තමයි තියෙන්නේ. සාමාන්‍ය හැම ජාති එකක්ම වගේ තියෙනවා මෙතන. ඒ හින්දා ඔයාලට කැමති එකක් මෙතනින් ඒකට ගිහිල්ලා ඔයාලගේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරලා ජෙනරේට් කරගෙන හැකියාව තියෙනවා. image to video, image to image, video extended AI කිසිම වගේ හැම වීඩියෝ එකක් වගේම මේකේ හදා ගන්න පුළුවන්. මේ තියෙන AI video extender එක මේකෙන් ඔයාලට පුළුවන් වීඩියෝ එකේ තියෙන දිග ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. දැන් මේ දවස්වල තියෙන හැම AI tool එකක්ම වාගේ ඒ වගේ තියෙන ජෙනරේටර් තප්පර ගන්න අඩුයි. එක්ක තප්පර 8යි නැත්නම් තප්පර 3යි නැත්නම් තප්පර 5යි. මේක එහෙම නෙමෙයි. මේකේ තප්පර 20ට යනකම් වීඩියෝ එක එක්ස්ටෙන්ඩ් කර ගැනීම හැකියාව තියෙනවා. ඔයාලට පේනවා මේ වගේ ඉතනක් පල්ලා පේනවා ඔයාලට මේකේ තියෙන සියලුම ටෝස් ටික. ඒ වගේම පොඩි මතක් කිරීමක් කරන වෙබ්සයිට් එකට යනකොට ඔයාගේ ෆෝන් එකේ තියෙන සියලුම ඒවා සියලුම බෑග්ග්‍රවුන්ඩ් රන් වෙනවා සියලුම ක්ලෝස් කරලා යන්න. මොකද මේක පොඩ්ඩක් යනකොට පොඩ්ඩක් හිර වෙන්න පුළුවන්. මොකද මේ වෙබ්සයිට් එක පොඩ්ඩක් RAM එක ගන්නවා වැඩි. මොකද හැම එකක්ම auto play තියෙනවා. විශේෂයෙන් Wi-Fi on කරලා යනවා නම් ගොඩක් හොඳ RAM එක තියෙන්න ඕනේ ෆෝන් එකේ. අඩුම තරමේ 4GB අප්වත් RAM එක තියෙනවා නම් හොඳයි. එහෙම නැත්නම් මොබයිල් data වලින් වාගේ යනවා නම් සාමාන්‍ය auto play වෙන්නේ නැහැ. Wi-Fi වාගේ යනවා නම් ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ වගේම AI output generator තියෙනවා. මෙතනින් ඔයාලගේ ෆොටෝ එක අප්ලෝඩ් කරලා ඔයාලගේ output එකක් වෙනම අප්ලෝඩ් කරලා ඔයාලගේ ඇඳගෙන ඉන්නවා වගේ පෙන්වන්න පුළුවන්. ඒ වගේම මතක් කරනවා මේ AI එක හොඳ දේවල් වලට විතරක් පාවිච්චි කරන්න. මොකද මේකේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඒ හින්දා ඔයාලා හොඳට මතක තියාගන්න අපේ ලංකාවට නම් ලීගලි පැත්තෙන් ගොඩක් ප්‍රශ්න තියෙන හින්දා ඒ ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ ඔයාලට පේනවා ඔයාලා TikTok එකේ පේන trending video ඒව හදාගන්නේ කොහොමද කියලා. මේ විදිහට ටෙම්ප්ලේට් තියෙන්නේ. ටෙම්ප්ලේට් එකට ඔයාගේ image එක අප්ලෝඩ් කරලා පස්සේ ඒ වගේ ඒවා හදාගන්න පුළුවන්.
හරි ඔයාලට මේක හදාගෙනනකොට මොකක්ම හරි ප්‍රශ්නයක් ආවොත් අනිවාර්යෙන් පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න මම හුඟක් කාලෙකට පස්සේ කරපු වීඩියෝක් නිසා පොඩි අඩුපාඩු ඇති ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලට තියෙන ප්‍රශ්න කමෙන්ට් එකෙන් දාන්න මම ඔයාලට අනිවාර්යෙන් රිප්ලයි කරනවා හරි අපි තවත් හොඳ සුපිරි වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් මම සමු ගන්නවා මම අනුරංග ලක්රුවන් සුබ දවසක් වේවා